අයිබෝන් අද අපි බලන්න යන්නේ 2026 අවුරුද්දේ කඩවත සංවිධානය කරපු වෙසක් කලාපය මොන වගේද කියලා. ඉතින් මේ වෙසක් කලාපේ මැයි මාසයේ 30 වෙනිදා 31 වෙනිදා සහ ජූනි මාසයේ 1 වෙනිදා කියන දවස් තුන පුරාම විවෘතව පවතිනවා. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ මැයි මාසයේ 30 වෙනිදා. ඒ කියන්නේ මේ වෙසක් කලාපේ විවෘත කරපු පළවෙනි දවසේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් කියලා. අපිට මෙතන බලා ගන්න පුළුවන් ඉරටු පාවිච්චි කරලා නිර්මාණය කරපු හරිම ලස්සන කැරගෙන වෙසක් කූඩුවක්. අපිට බලාගන්න පුළුවන් මේ හරිම අපූර්ව කැරකෙන වෙසක් කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ සතර පෙර නිමිති නිරූපණය වෙන විදිහට. මෙතන අපිට පටාචාර කතාවස්තුව නිර්මාණය කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ සමහර කොටස් මේ පුද්ගලයන්ගේ චලනය වන විදිහට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තවත් හරිම ලස්සන කැරගෙන වෙසක් කූඩුවක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ලොකු සෙනගක් බලා ගන්න පුළුවන් මේ වෙසක් කලාපය තුළ. නමුත් මම බලාපොරොත්තු වෙච්ච තරම්ම ලොකු සෙනගක් පළවෙනි දවසේ දැක ගන්න හම්බුනේ නැහැ. මෙතන අපිට බලා ගන්න පුළුවන් ගස්වල කොළ වර්ග පාවිච්චි කරලා නිර්මාණය කරලා තියෙන චලනය වන හංසෙන්ගේ නිර්මාණයක්. යන්න පුළුවන්. ඒ වුණාට දැන් මෙතන තියෙන කොළ මිටිය අණුව අරයට මෙයාට කියන ඉක්මනට කියන්න කිව්වොත් ඒක නසාදා. ඒ කාමනුවරේ තෝරන්නේ ඒ වගේම රූකඩ සංදර්ශනයකුත් අපිට මේ වෙසක් කලාපය තුළ බලා ගන්න පුළුවන්.
ඒ වගේ අපිට මේ වෙසක් කලාපේ බලාගන්න පුළුවන් කඩවත උසාවිය ආසන්නේ තොරණක් ඉදිකල්ලා තියෙනවා. මේක නිරූපණය වෙන්නේ ස්වර්ණ හංස ජාතකේ. මේක ගොඩාක් ලොකු තොරණක් නෙවෙයි, නමුත් සාමාන්‍ය සයිස් එකට නිර්මාණය කරලා තියෙන තොරණක්. ඒ වගේම අපිට භක්ති ගීත සංදර්ශනයකුත් මේ වෙසක් කලාපය තුළ බලාගන්න පුළුවන්. මේ තමයි මේ වෙසක් කලාවේ තුළ පවතින බද්දන්තල. ඇත්තටම මට ඇතුළට එන්න විනාඩි 10ක කාලයක්වත් පොලිමෙන් අවශ්‍ය වුණේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති එකවරකට විශාල ප්‍රමාණයකට ආහාර ගන්න පුළුවන් විදිහට තමයි මේ දන්සල් සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දන්සලේ පොලිම ගොඩක් ඉක්මනට ඉස්සරහට යනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙසක් කලාවේ තුළ අපිට ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයකුත් බලා ගන්න පුළුවන්. මරණයෙන් පස්සේ අපේ ශරීරයේ ඇස්, පඩය කොටස් ආදිය දන් දීම කියන්නේ අන්ධභාවයට පත් වෙලා හෝ වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයන් රැසකට නව ජීවයක් ලබා දෙන තරම් උතුම් පුණ්‍ය කර්මයක්. ඉතින් මේ ස්ථානයේ තියෙනවා ඇස් සහ පටය කොටස් දන් දීම සඳහා පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ වැඩසටහනකුත්. ඉතින් ඔයත් මේ පුණ්‍ය කර්මයට දායක වෙන්න කැමති නම් මේ ස්ථානයේ රෙජිස්ටර් වෙලා මේ වගේ සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න සහ Facebook page එක follow කරලා තියාගන්න අමතක කරන්න එපා.